ආයුබෝවන් සුබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්නවා Beauty Hub Hotel YouTube channel එකට. ඉතින් වෙනද වගේම අලුත් වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්න ඇවිත් ඉන්නවා. අද මම කතා කරන්නේ මෙන්න මේ ප්‍රශ්න තියෙන ඔයාලට. ඉතින් ඔයාගේ ස්කින් එකේ තියෙනවද බලන්න අඳුරු ලප කැලල්, ඒ වගේම ස්කින් එක ගොඩක් ඩල් වෙලා නම්, ගොඩක් අඳුරු ගතියක් තියෙනවා නම්, ඒ වගේම අවුවට පිච්චිලා හින්දා ස්කින් එක ඩ්‍රයි වෙලා ඩල් කම්ප්ලෙක්ෂන් එකක් ඇවිල්ලා එක ස්කින් කලර් එකක් නැත්නම් ඔයාගේ ස්කින් එක ඒ වගේම තමයි ඔයාලගේ පිග්මන්ටේෂන්ස් වගේ ලප කැලල් තියෙනවා නම් නැත්නම් පිම්පල්ස් හින්දා ඇවිල්ලා තියෙන ලප කැලල් තියෙනවා නම් ඉතින් මෙන්න මේ දේවල් අඩු කරගෙන ස්කින් එක හොඳ බ්‍රයිට්නින් කරගන්න. වගේම පැහැපත් හොඳ නිරෝගීමත් සමක් තියාගන්න. ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් හොඳ නිෂ්පාදනයක් අරගෙන. ඉතින් අද මම කතා කරන්නේ Cetaphil brand එකේ තියෙන Cetaphil Healthy Radiance Day Cream එක night cream එක ගැන. ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ අන්තර්ගතයන් මොන වගේද? ඒ වගේම තමයි මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් අපේ ස්කින් එකට ලැබෙන ප්‍රයෝජන මොන වගේද? ඒ වගේම මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඉන් ඩීටේල්ස් අද මම කතා කරනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරන ගමන් ආදරෙන් මතක් කරනවා ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ළඟම තියෙන notification bell icon එකත් click කරලා තියාගන්න මේ වගේ වීඩියෝස් ආපු ගමන් බලන්න. ඉතින් අද මම කතා කරන්නේ ඔයාලා ගොඩක් දෙනෙක් දන්න බ්‍රෑන්ඩ් එකක් Cetaphil brand එකේ මේ Healthy Radiance Brightening Day Cream එක night cream එක ගැන. ඉතින් මම කලින් වීඩියෝ එකක් අරන් ආවද තියෙනවා මේ Cetaphil Healthy Bright Night Cream එක ගැන. ඉතින් මේ බ්‍රෑන්ඩ් එකේ මේ ප්‍රොඩක්ට් එක දැනටමත් ගොඩක් කස්ටමර්ස්ලා අපේ ඉනවා පාවිච්චි කරන. ඒ වගේම හොඳ රිසල්ට්ස් තියෙන ගොඩක් දෙනෙක්ගේ හොඳ රිවිව්ස් තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේ Healthy Brightening Day Cream එක night cream එක. Cetaphil brand එකේ න. Cetaphil brand එක කිව්වහම ගොඩක් දෙනෙක් දන්නේ ගොඩක් ડોක්ටර්ස්ලා රෙකමන්ඩ් කරන brand එකක් විදිහට. ඉතින් මේ brand එක ලෝකේ ගොඩක් රටවල ડોක්ටර්ස්ලා රෙකමන්ඩ් කරන brand එකක්. ඒ වගේම අපේ ස්කින් එකට ගොඩක් හොඳ රිසල්ට්ස් ගන්න පුළුවන් ගොඩක් හොඳ නිෂ්පාදනයන් තියෙන brand එකක් තමයි මේ Cetaphil කියලා කියන්නේ. ඉතින් මේ Cetaphil range එක ගත්තොත් ගොඩක් වෙලාවට sensitive skins වලට හරි වෙන විදිහට acne ප්‍රශ්න තියෙන අයට ඒ වගේම dry skin conditions තියෙන අයට මේ වගේ ගොඩක් ලොකු range එකක් තියෙනවා මේ brand එකේ. ඉතින් අද මම කතා කරන්නේ මේ Healthy Radiance Brightening Day Cream එක night cream එක ගොඩක් වෙලාවට ගොඩක් අඳුරු වෙලා තියෙන skin එකක් නම් ඒ වගේම අඳුරු ලප කැලල් තියෙනවා නම් skin එක කලර් එකකට නැත්නම් ගොඩක් sensitive skin එක අඳුරු ගතියට තියෙනවා නම් අඳුරු ලප කැලල් තියෙනවා නම් මෙන්න මේ දේවල් අඩු කරගෙන ස්කින් එක බ්‍රයිට්නින් කරන්න ගොඩක් හොඳ රේන්ජ් එකක්. ඉතින් අපි මේ ප්‍රොඩක්ට්ස් දෙකේ ඉන් ඩීටේල්ස් බලමු ඉන්ග්‍රීඩියන්ට්ස් මොන වගේද, ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොන වගේද කියලා. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ Cetaphil Healthy Radiance range එකේ ඉන්න main ingredients ගැන. main ingredients විදිහට මේකේ niacinamide, vitamin B3 අන්තර්ගත වෙනවා. ඉතින් niacinamide කියලා කියන්නේ skin care world එකේ super ingredient එකක් විදිහට හඳුන්වන ingredient එකක්. ඉතින් මේ ingredient එක පුළුවන්කම තියෙනවා අපේ skin එකේ uneven tone එක අඩු කරන්න. skin එක කලර් එකට අරගන්න. ඒ වගේම තමයි skin barrier protection එකක් විදිහට ගොඩක් හොඳ ක්‍රියාකාරී ingredient එකක් තමයි මේ niacinamide කියලා කියන්නේ. ඒ වගේම අපේ skin එකේ oil එක, අපේ skin එකේ තියෙන moisture එක balance කරන්නත් පුළුවන්කමක් තියෙනවා මේ niacinamide ingredient එකට. ඒ වගේම skin එක හොඳ youthful ව තියාගන්න, තරුණ බව ආරක්ෂා කරගන්න, wrinkles අඩු කරන්න, ඒ වගේම skin එකේ acne ප්‍රශ්න ඇති වෙන්න තියෙනවා නම් ඒ දේවල් පාලනය කරන්නත් මේ niacinamide වලට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අන්තර්ගත තවත් හොඳ ingredient එකක් තමයි C. diffaldi extract කියලා කියන්නේ. මුහුදු ශාකයක් මගින් ගන්න extract එකක් තමයි මේ C. diffaldi extract කියලා කියන්නේ. ඉතින් ඒකට පුළුවන්කම තියෙනවා අපේ skin එකේ තියෙන dark spots pigmentation අඩු කරන්න. ස්කින් එකේ තියෙන ගොඩක් තද අඳුරු ලප කැලල් තියෙනවා නම් අන්න ඒ දේවල් අඩු කරගන්න මේ C. diffaldi කියන එක්ස්ට්‍රැක්ට් එකට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ස්කින් එක natural brightening look එකකට ගන්න. dull complexion එක අඩු කරලා ස්කින් එක හොඳ radiant look එකකට ගන්න මේ ingredient එකට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් හොඳ powerful ingredients දෙකක් අන්තර්ගත වෙනවා මේ Cetaphil Healthy Brightening range එකේ. අපි බලමු මේ Cetaphil Healthy Brightening Day Cream එක මොන වගේද කියලා. මේකේ සඳහන් කරලා තියෙන Cetaphil Healthy Radiance Brightening Day Protection Cream SPF 15 කියලා. ඉතින් මේකේ SPF 15 sun protection එකක් අන්තර්ගත වෙනවා. ඉතින් ඔයාලගේ ස්කින් එක දවල් කාලයේදී හිරු වෙලෙන් ආරක්ෂා කරගන්නත් පුළුවන්කමක් තියෙනවා මේ ක්‍රීම් එකෙන්. ඉතින් මේකේ mainly වෙන්නේ skin brightening එකක්. ස්කින් එක හොඳ glow එකකට තියාගන්න,
ස්කින් එකේ තියෙන අඳුරු ලප කැලෑල් අඩු කරලා ස්කින් එක බ්‍රයිට්නින් ලුක් එකකට ගන්න පුළුවන් මේ ඩේ ක්‍රීම් එක. ඉතින් මේක මොන වගේ ස්කින් වලටද පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ ස්කින් එක සෙන්සිටිව් වෙන්න පුළුවන්. ඩ්‍රයි කන්ඩිෂන් එකක් වෙන්න පුළුවන්. ඩ්‍රයි සෙන්සිටිව් කන්ඩිෂන් එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයිල් කොම්බිනේෂන් ස්කින් එකක් වෙන්න පුළුවන්. මේ ඕනම ස්කින් එකකට මේ සෙටෆිල් හෙල්දි බ්‍රයිට්නින් ඩේ ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉක්මනින් ඇබ්සෝබ් වෙනවා ස්කින් එකේ ඔයිලි ගතියට හිටින්නේ නැහැ. ඒ වගේම ඇබ්සෝබ් වෙලා ඩ්‍රයි ගතියක් වෙන්නේ නැහැ. අවශ්‍ය මොයිස්චර් එක හොඳින් බැලන්ස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. ඉතින් කිසිම අපහසුතාවයකින් තොරව ඔයාලට ඩේ ටයිම් එකේදී මේ ප්‍රොඩක්ට් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රොඩක්ට් එක ඔයාලට ඕනම ස්කින් ටයිප් එකකට ඇප්ලයි කරන්න පුළුවන් වගේම ගොඩක් පිම්පල්ස් එන්න බර පැත්තට තියෙන ස්කින් එකක් නම් ඩාර්ක් පැචස් වැඩිපුර තියෙනවා නම් ඉතින් ඔයාලගේ ස්කින් එක ඒ දේවල් අඩු කරගෙන බ්‍රයිට්නින් ස්කින් එකක් තියාගන්න යූස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරමු හෙල්දි බ්‍රයිට්නින් නයිට් ක්‍රීම් එක ගැන. ඒක සඳහන් කරලා තියෙන්නේ හෙල්දි රේඩියන්ස් බ්‍රයිට්නින් නයිට් කම්ෆර්ට් ක්‍රීම් කියලා. ඉතින් මේ ප්‍රොඩක්ට් එකත් ඔයාලට ඕනම ස්කින් එකකට පාවිච්චි කරන්න පුළුවන්. සෙන්සිටිව් ස්කින් එකක් වෙන්න පුළුවන්, ඩ්‍රයි ස්කින් එකක් වෙන්න පුළුවන්, ඔයිල් කොම්බිනේෂන් ස්කින් එකක් වෙන්න පුළුවන්. මේ ඕනම ස්කින් එකකට පාවිච්චි කරන්න පුළුවන් ස්කින් බ්‍රයිට්නින් වලට. ඉතින් මේකෙන් වෙන්නේ අපේ ස්කින් එක මොනවා හරි හේතුවක් හින්දා අඳුර වෙලා තියෙනවා නම් ඔයාගේ ඉන්න කලර් එකට වඩා ස්කින් එකේ කලර් එක ටෝන් එක අඩු වෙලා නම් එහෙමත් නැත්නම් ස්කින් එකේ ඩාර්ක් පැචස් තියෙනවා නම් පිම්පල්ස් හින්දා වෙන්න පුළුවන් මොනවා හරි සන් ඩැමේජස් වෙන්න පුළුවන් නැත්නම් පිග්මන්ටේෂන්ස් ලප වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් අඩු කරලා ස්කින් එක බ්‍රයිට්නින් කරන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මේ Cetaphil Healthy Radiance Night Comfort Cream කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ තියෙන විශේෂත්වය සෙන්සිටිව් ස්කින්ස් වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා කියන්නේ මෙන්න මේ හේතුව හින්දා. ඉතින් මේකේ කියලා තියෙනවා fragrance free කිසිම fragrance එකක් අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ වගේම තමයි non comedogenic product එකක්. ස්කින් එක උඩ මොයිස්චර් ගතියට හිටින්නේ නැතිව ස්කින් එකට ඉක්මනින් පහසුවෙන් ඇබ්සෝබ් කරගන්න ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒ වගේම තමයි මේක ක්ලිනිකලි ටෙස්ට් කරලා තියෙන්නේ සෙන්සිටිව් ස්කින් එකට සේෆ් කියලා. ඉතින් මේ වගේ මේක සඳහන් කරලම තියෙනවා අපේ ස්කින්ස් වලට ඇයි අපි මේක ඕනම ස්කින් එකකට සෙන්සිටිව් ස්කින් එකට පාවිච්චි කරන්න පුළුවන් කියන එක. මේක තවත් සඳහන් කරලා තියෙන මෙන්න මේ වගේ සෙන්සිටිව් තත්ත්වයන් වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා. රෆ්නස් එකට ස්කින් එක ටිකක් රතු වෙන ගතියට තියෙනවා නම් ඒ වගේම තමයි ඉක්මනින් ඇල්ලුවත් ඉරිටේට් වෙනවා වගේ ස්කින්ස් වලට ඩ්‍රයි ස්කින්ස් වලට ඩ්‍රයිනස් වලට මෙන්න මේ වගේ සඳහන් කරලා තියෙනවා මෙන්න මේ වගේ සෙන්සිටිව් අවදි වලට. වගේ සම සංවේදී වෙන එක එක විදි තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලටත් මේක පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඉතින් මම මේ වීඩියෝ එක පටන් ගනිද්දි කිව්වා ඔයාලට මේක ඕනම ස්කින් එකකට සෙන්සිටිව් ස්කින් එකකට ඒ වගේම තමයි බ්ලීචින් ආසාදිතතා ඇති වෙලා තියෙන ස්කින් නම් ඔයාලටත් මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලගේ ස්කින් කෙයාර් රූටින් එකට හරි විදිහට මේ ප්‍රොඩක්ට් එක එකතු කර ගන්නවා නම් ඔයාලට පුළුවන් කිසිම අහිතකර ඉන්ග්‍රීඩියන්ට් එකක් නැතුව ඔයාලගේ ස්කින් එකේ තියෙන ලප කැලෑල් අඳුරු ලප කැලෑල් ඒ වගේම ඩාර්ක් කම්ප්ලෙක්ෂන් එක ස්කින් එක කලර් එකට ගන්න බ්‍රයිට්නින් කරගන්න යූස් කරන්න පුළුවන් ක්‍රීම් එකක් විදිහට. ඉතින් ඔයාගේ ස්කින් එක කිසිම විදිහකින් හානිදායක ඉන්ග්‍රීඩියන්ට්ස් නැතුව ස්කින් එක බ්‍රයිට්නින් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් හොඳ ඉන්ග්‍රීඩියන්ට්ස් අන්තර්ගත නිෂ්පාදනයක් තමයි මේ Cetaphil Healthy Brightening Range එක. ඉතින් අද අපි කතා කරපු Cetaphil Healthy Radiance Brightening Day Cream එක night cream එක. ඉතින් මේක කොහොමද පාවිච්චි කරන්නේ? ඔයාලගේ day time routine එකට Cetaphil Healthy Brightening Day Cream එක එකතු කරගන්න පුළුවන්. cleanser කරලා towel dry කරලා ඔයාලා tone එක පාවිච්චි කරනවා. tone එක පාවිච්චි කරලා මොනවා හරි use කරන serums වර්ග තියෙනවා නම් serums පාවිච්චි කරන water based serums පාවිච්චි කරලා ඔයාලට මේ Cetaphil Healthy Brightening Range එකේමත් vitamin C serum එක තියෙනවා. ඒ serum එක පාවිච්චි කරන කෙනෙක් නම් serum එක පාවිච්චි කරලා ඊට පස්සේ මේ day protection cream එක apply කරන්න. මතක තියාගන්න ඔයා ගොඩක් වෙලා ඔබේ ඉන්න කෙනෙක් නම් තව additionally sun protection එකක් use කරන්න SPF 30 50 වගේ අතරතුර මේකේ තියෙන SPF 15 වගේ protection එකක්. ඉතින් ඔයා ගොඩක් වෙලාවක ඔබේ ඉන්න කෙනෙක් නම් ඊට වඩා වැඩි percentage එකක sunscreen එක මේකත් එක්ක එකතු කරගන්න පුළුවන්. දැන් අපි බලමු night time එකට කොහොමද මේ product එක පාවිච්චි කරන්න කියලා. ඔයාලා night එකේදී cleanse කරලා towel dry කරලා toner use කරනවා නම් toner එක පාවිච්චි කරලා
සීරම්ස් වර්ග යූස් කරනවා නම් සීරම්ස් ඇප්ලයි කරලා අවසානෙට මේ නයිට් ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන්. ෆේස් එකට නෙක් එකට දෙකටම ඇප්ලයි කරන්න. හොඳ බ්‍රයිට්නින් ලුක් එකකට තියාගන්න ස්කින් එකට. ඒ වගේම තමයි ස්කින් එකේ තියෙන ඩාර්ක් පැචස් අඩු කරලා හොඳ හෙල්දි ග්ලෝ එකක් තියාගන්න. ඒකට යූස් කරන්න පුළුවන් මේ ඩේ ක්‍රීම් එක නයිට් ක්‍රීම් එක. ඉතින් අද අපි කතා කරේ Cetaphil brand එකේ එන Cetaphil Healthy Radiance ඩේ ක්‍රීම් එක නයිට් ක්‍රීම් එක ගැන. ඉතින් මේ වගේ නිෂ්පාදනයන් ගැන ඔයාලට තව දුරටත් දැනගන්න. ඒ වගේම තමයි ඔයාලගේ ස්කින් එක ගැන වෙන්න පුළුවන්, hair එක ගැන වෙන්න පුළුවන්, beauty සම්බන්ධ තියෙන ඕනම ගැටලුවක් අපිට ඉදිරිපත් කරලා ශ්‍රේෂ්ඨ පළපුරුදු සහිත ප්‍රවීණ beauty advisors ලාලා advice එකක් අරගෙනම මේ නිෂ්පාදනයන් වගකීමක් සහිතව ගෙදරටම ගෙනවා ගැනීමේ හැකියාව දැන් beautyharbour.lk වෙබ්සයිට් එක හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක හොඳයි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් යාළුවෝ අතර ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න ළඟම තියෙන notification bell icon එකත් click කරලා තියාගන්න මේ වගේ videos ආපු ගමන් බලන්න. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් හැමෝටම සුබ දවසක්.